සාගරයේ මැද කිලෝමීටර 100 ගණනක් නිල් පාට ජලය අතර පෘථිවියේ විශාලතම නිල් වලක් සමවී තිබෙනවා. Google Earth එකෙන් බැලූ විට මේ වටකුරු වල ඉතා පැහැදිලිව පෙනෙනවා. මේක ස්වාභාවික ආශ්චර්යයක්ද නැත්නම් තවමත් හෙළි නොවූ රහසක්ද? අද අපි ග්‍රීන් බ්ලූ හෝල්හි ඇත්ත කතාව සොයා බලමු. මේ ස්ථානය කොහෙද? පිහිටා තිබෙන්නේ බෙලිෂා රටට අයත් කැරිබියන් මුහුදේ බෙලිෂා බැරියර් රීෆ් මධ්‍යයේයි. විස්කම්භය මීටර 318ක් පමණ, ගැඹුර මීටර 124ක් පමණ. අභ්‍යවකාශයේ සිටත් Google Earth මගිනුත් ඉතා පැහැදිලිව දැකිය හැකි ලෝකයේ ප්‍රසිද්ධම සාගර ස්ථානවලින් එකක්. ඇයි අමුතු හොලෙන් ග්‍රීන් බ්ලූ හෝල් ලෝකයේ අමුතුම ස්ථාන අතරට එක්වෙන්නේ පරිපූර්ණ වටකුරු හැඩයක් තිබීමයි. ගැඹුරු නිල් පැහැය අවට මුහුදට වඩා වෙනස් වීම. ලෝකයේ ජනප්‍රිය ස්කුබා ඩයිවිං ස්ථානවලින් එකක් වීම Google Earth වලින් පවා ඉතා පැහැදිලිව හඳුනාගත හැකි වීම. වල ඇතුළට ගිය විට දැවැන්ත ගල් කුළු නොද දැකිය හැකිය. ඉතිහාසයේ මීට වසර දහස් ගණනකට පෙර මුහුදු මට්ටම අදට වඩා බොහෝ පහළින් තිබුණා. එම කාලයේ මේ ප්‍රදේශයේ විශාල උණුගල් ගුහාවක් වුණා. අයිස් යුගය අවසන් වීමත් සමග මුහුදු මට්ටම ඉහළ යාම. ඉන්පසු ගුහාවේ වහලේ කඩා වැටි අද අපි දකින ග්‍රීන් බ්ලූ හෝල් බිහි වුණා. 1971 දී ප්‍රසිද්ධ සාගර ගවේෂක මෙම ස්ථානය ලොවට හඳුන්වා දුන් අතර එය ලෝකයේ හොඳම කිමිදුම් ස්ථාන අතරින් එකක් ලෙස ප්‍රසිද්ධ වුණා. විද්‍යාත්මක පැහැදිලි කිරීම. විද්‍යාඥයන් පවසන්නේ මෙම ස්ථානයේ ස්වාභාවික හුණුගල් ගුහාවක් කඩා වැටීමෙන් ඇති වූ මැරින් සින්ක් හෝල් එකක්. ගැඹුර වැඩි වන විට ඔක්සිජන් ප්‍රමාණය ඉතා අඩු වෙනවා. ගැඹුරු කොටස්වල ජීවීන් ඉතා අඩුයි. ගුහාව තුල තිබෙන දැවැන්ත ගල් කුළුණු එය වරක් වියලි භූමියක් බවට සාක්ෂි පවසනවා. ජනප්‍රවාද. දේශීය ජනප්‍රවාදවලට අනුව මෙම වල මුහුදේ අද්භූත දොරටුවක් බව, පුරාණ නැව් සහ නිදන් මෙහි සැඟවී ඇති බව, සමහර කතාවල මුහුදු ආත්මයන් මෙහි ජීවත් වන බවත් කියනවා. නමුත් මේ අදහස් ජනප්‍රවාද පමණක් වන අතර ඒවාට විද්‍යාත්මක සාක්ෂි නොමැත. අවසානය. ග්‍රීන් බ්ලූ හෝල් කියන්නේ ස්වාභාවිකධර්මය විසින් වසර දහස් ගණනක් පුරා නිර්මාණය කළ අතිවිශිෂ්ට ස්ථානයක්. Google Earth එකෙන් බැලුවත් සැබෑවට දැක්කත් එය විස්මය දනවන දර්ශනයක්. ඔබට මේ ස්ථානයේ කිමිදෙන්න අවස්ථාවක් ලැබුණොත් යනවද? කමෙන්ට් එකේ කියන්න. තවත් ලෝකයේ අමුතු ස්ථාන ගවේෂණය කරන්න. අපේ channel එක subscribe කරන්න. නැවත හමු වෙමු. ස්තුතියි.